මාව බලන්න එනවා කියපුවම මිනිස්සයා දවසම බලන් ඉඳලා යන්නේ නැති. හොඳ වැඩේ. ආව මෙතන පොඩි කෙල්ල කසාද බැඳ ගන්න. ලංකාව යාගවැස්සට හරින කෙල්ල නැහැ වගේනේ. ඒ මිනිහා මටම කැමති වුණේ. මිනිහටම තේරෙන්නේ නැති මම මිනිහට කැමති නැති නිසා තමයි ගෙදරින් නැතුව මාරුනේ කියලා. ආපු එකේ බඩ පැලෙන කාලෙකින් මේ පැත්ත ආයෙත් නොබලා හිටියනම් මේ ගේ දෙකේට හොඳට නැති. මං කේන්තියෙන් ගෙදරට එන පාර දිගේ ඇවිදගෙන ආවේ. මාව බලන්න එනවා කිව්නාගේ මනමාලයට හිතෙන් දෙහි කපන ගම. නමක්කමක්වත් නොදැන මේ මිනිස්සේ මාව දැකලා තිබුණේ මංගේ වෙඩින් එකකදී. අනේ ඇත්තටම අපේ ආච්චිටයි පොන්චිටයි තේරෙන්නේ නැති හැටියක් මට දැම්ම කසාදයක් ඕන නැහැ කියලා. හරිනම් මට නෙමෙයි කසාදයක් කළා දෙන්න ඕන. අර ගෙදරටම නාකි වෙන්න හදන පොන්චිටනේ. ඒව පැත්තක දාලා මාව යවන්න හදන මම ජීවිතේටත් දැක නැති මිනිස්සෙක් එක්ක මේවා කාට කියලා කියන්නද? මොකද මං කොච්චර කිව්වත් අපේ ගෙදර ඉන්න ඕන්දලා අහනවා කියලාද? අම්මයි තාත්තයි නැති වෙලා මාව හදාගත්තා කියලා. එයාලා කියන හැම දෙයක්ම මං කරන්න ඕන නැහනේ. මේකට කැමති නැහැ කියන එක මට කියන්න පුළුවන් හැම විදියටම කියලා. ඒ දෙන්නම තීරුම් ගත්තේ නැහනේ. දැන් හරියනේ ලැජ්ජ වෙලා ඉන්නවා ඇති. දෙන්නම මට මවුරුවට බැන. අදතර පඩංගුවගෙන ඔය මොන හරි කියාගෙන આવුත් ඇත්තමයි මං අත දෙන්නටම හොඳ දෙයක් කියනවා මාව ගෙදරින් එළියට දැම්මත් කමක් නැහැ කියලා. එහෙම හිතාගෙන මා ගේට්ටුවේ කොක්ක පන්නලා ගේ දිහාවට ගාට ඇවිදගෙන ගියේ. ආච්චිටයි පොන්චිටයි කියන්න දෙයක් හිතින් හදාගෙන. ඒත් ගෙට ඇතුල් වෙන තැන රතු පාට පඩිය උඩ තිබුණු දේ දැකලා මං එතනම නැවතුණා. එතන තිබුණේ කළු පාටින් දිලිසෙන පිරිමි සපත්තු ජෝඩුව. ඒ සපත්තු ජෝඩුව දැකලා මගේ හිතේ තිබ්බ ධෛර්යය එක පාටම නැති වෙලා මාව නිකන් සීතල වෙලා ගියේ. මං හිතපු නැති දෙයක් මේ මොහොතේ සිද්ධ වෙමුන් තිබුණු හින්දා. ඒ තමයි මම මගහරින හිතාගෙන හිටපු ඒ මනමාලය තාමත් මං එනකම් ගෙදරට වෙලා ඉන්නවා. ඒ මිනිස්සේ මං ගෙදර නැහැ කියලා දැනගෙන මෙහින් ගිහින් ඇත්තටම මට දැනුනේ පුදුම තරහක්. ඒ මිනිස්සයා ගැන මගේ බලාපොරොත්තු කඩවුණු තරහට ඇත්තටම හිතුවනේ මනමාලගේ කළු පාට සපත්තු කුට්ටමට ෆුට්බෝල්ට පයින් ගහනවා වගේ තාප්පෙන තුසෙලා යන හොඳ පයින් පාරක් දෙන්න. ඒත් ඒකට පරක්කු වැඩි. මම මගේ කකුලෙන් සපත්තුවට ගහන කකුල උස්සද්දිම මගේ පුංචි අම්මා බොරු හිනාවක් දාගෙන දොර ගාවට ආවා. මොකද චෝටි පරක්කුනේ උදේ කියලා කී පෑන් ඉක්මනට එනවා කියලා නේ. දැන් කීයද වෙලාව? 5ටත් කිට්ටුයි. බලන්න හොඳටම දාඩියක් දාලා යන්න ගින් හොෂ් එකක් දාලා ඉක්මනට එන්නකෝ ඉස්සරහට. මාව පැත්තකට අණ ගහගෙන ගින් පුංචි කිව්වේ මගේ අවුලලා තිබුණු කොණ්ඩේ අතින් පිටිපස්සට පීරන ගම. මට බෑ. මං කේන්තියෙන් පුංචිගේ අත මගේ ඔලුවෙන් අයින් කළා. තවත් ඈතට වෙන්න හිටගත්තා. බෑ කියලා බෑනේ චූටි. අර දරුවා හැම වැඩක්ම පැත්තක දාලා අද දවස වින් කරගත්තේ. ඔයව බලන්න එන්නනේ. එහෙම වෙද්දිවා බෑ කියලා හරියන්නේ නැහනේ. යමු. එහෙන් ලෑස්තිලා යමු. පුංචි තවත් මං ගාවට ලං වෙන ගමන් කියති මං පුංචිව මග හැරලා අනිත් පැත්ත බලාගත්තා. කිව්වනේ මට බෑ. මං ගේ ඇතුළට එන්නෙත් නෑ. ඒ වෙනියව බලන්නෙත් නෑ. කට හැමීට කතා කරන්න. අර මනුස්සට යහුනොත් හරි නැහනේ. අපි හරියට ඔයාව හදලා නැහැ කියලා හිතයි. ඔහොම කෑ ගහලා කතා කරන්න කිව්වා. එහෙනම් එහෙම හිතපු දෙයක්. මොකද මේ කසාදේ මට ඕන එකක් නෙමෙයිනේ. මං කවදාවත් කිව්වේ නැහනේ මට කසාද වඳින්න ඕන කියලා. මේ අහන්න චෝටි. ඔහොම අනලා මූණ කැත කරගන්න එපා. ඉස්සෙල්ලම අපි කාමරයට යමුකෝ. ගේ දොර කොට මෙහෙම කතා කර ඉන්න එක හරි නැහනේ. ඔයාට මං ගැන කිසිම දුකක්වත් නැත්ද පුංචි? ඇත්තමයි ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නැහැ. පොඩ්ඩක්වත්. ඒ චෝටි එහෙම කියන්නේ ඔයාට ආදරේ නිසා තමයි මේ හැම දෙයක්ම. ඔයාට අද තේරුනේ නැති වුණාට ඒක කවදා හරි තේරෙයි. නෑ. ඒ ඔක්කොම බොරු. මට ආදරේ නම් මේ දේවල් මෙහෙම වෙන්නේ නැහනේ. ඔයාලා ඇයි මෙහෙම කරන්නේ මට? හරිම අසාධාරණයි මේක. හැම දෙයක්ම දොරකඩ ඉඳන් ඔයාට තේරුම් කරන්න බෑ චෝටි. මාව තවත් තීන්ති ගසන්න නැතෝ යමු ගේ ඇතුළට. මං ගේ ඇතුළට එක අඩියක්වත් තියන්නේ නැතුව මුරණ්ඩු එකක් වගේ වෙtti. පුංචි මගේ ඇතින් නැතගෙන ගේ ඇතුළට අරගෙන යන්න හැදුවා. හිතේ දුක ටික කේන්තියක් ඇති. මට ඕනෝනේ මම බලෙන් ගෙට අරන් යන්න හදන පුංචිව බිමට තල්ලු කරලා දාලා මේ හැම දෙයකින්ම පැනලා යන්න. ඒත් එහෙම දෙයක් කරන්න මගේ හිතට ශක්තියක් තිබුණේ නෑ. ඒකට හේතු දෙකක් තිබුණා. මගේ ලෝකේ ගොඩක් පුංචි හින්දා මේ ලෝකේ මන් දන්න එකම ජීවින් දෙන්න ජීවත් වෙන මේ වහලයට. ඒ දෙන්න හැර වෙන කවුරුත්ම මට නැති නිසා මට මේ ගෙදරින් යන්න තැනක් තිබුණේ නෑ. අනිත් කාරණේ යාලා කොච්චර මට බලපෑම් කරත් මගේ හිතේ දෙන්න වෙනුවෙන් තිබුණේ මහ විශාල ආදරයක්. ඒ නිසාම මට පුංචිට රිද්දන්න බැරි වුණා. ඒත් ඒ වෙනුවට මං කරේ පුංචි ගොඩක් කැමති දෙයකට හානි කළා රිද්දන්න හදපු එක.
ඒ වෙලෙන් මගේ ඇස්වලට අහුනේ පුංචි අම්ම දරුවෙකුගේ ආදරෙන් හදන දම් පාට ඕකිඩ් පඳුර. ඕකිඩ් මල් පෝච්චිය දැක්කම මගේ කේන්ති නැතිලා මගේ මූණට වියරු හිනාවක්. ඉතින් මගේ ඒ මූණට ආවේ වියරු හිනාව මූණ තීත්තෙම හොළඟට එහා මෙහා වෙනි තිබුණු දම් පාට ඕකිඩ් මල් පිරිච්ච නැටි පෝච්චියට පෙරලිලා යන පයින් පාරක් ගහලා මම මගේ කේන්තිය පිට කරලා දැම්මා. ඒත් එක්කම පුංචි මාව අත්හැරලා ඕකිඩ් පැලේ ගවට දුවන් ඇති පුංචිව රිද්දලා අප සතුටෙන් මං ගේ ඇතුළට ගියේ. කෑම කාමරේ වාඩි වෙලා හිටි නාකි මනමාලයා දිහා එක බැල්මක්වත් බලන්නේ නැතු. හොඳ වෙලාවට මිනිහා මාව දැක්කේ නැහැ. හැබැයි මං ලාවට වගේ මිනිහාගේ ලයිට් එළියට දිලිසෙන කොණ්ඩේ මැද තියෙන තට්ටේ නම් දැක්කා. මිනිහා පිටිපස්සට හැරිලා වාඩි වෙලා හිටින් හින්දා. කාමරේ දොර සද්දට වහලා දාලා කරේ ළඟට බෑග් එකත් එහෙම ඇඳට තල්ලු කළා. මම එතනම වාඩුනේ හරිම කලකිරීමෙන්. ජීවිතේ පටන් ගන්න හිණම වගේ ඉන්න හැම දෙයක්ම පැත්තකට දාලා කසාදෙක හිර වෙන්න මට ඕන වුණේ නැහැ. ඊටත් වඩා වයසක මිනිසෙක් මගේ කසාද මිනිසෙක් කියලා හිතන්නවත් මම කැමති නැහැ. මට කියලා ලස්සන හීනයක් තිබ්බා. ඒ හීන හිටි රාජකුමාරයෙකුගේ ලස්සන පිරිමි ළමයෙක්. ඒ හීන හිටපු පිරිමි ළමයට මම ආදරය කළේ. ඒත් ඒ ලස්සන පිරිමි ළමයා එක්ක මම මවපු හීනමානයක කුඩුපට්ටම් කරලා අතරින් පතර තට්ටයක් පේන වයසක මිනිහෙක් මං කසාද බඳින්නේ කොහමද? ඒක නෙමෙයි මට ඕනේ. ඇයි මගේ හිත කාටවත් තේරුම් ගන්න බැරි? චූටි මේ දොර අරිනවා. පුංචි කාමරේ දොරට ගහන සත්‍යයත් එක්ක මං ඇස් ඇරියා. එළියට ගිහින් ඉඳගෙන ආපු ඇඳුම් පිටිම මට නිින්ද ගිහින් තිබුණා. අවුල් වෙච්ච කොණ්ඩේ අතින් හදාගෙන ඇඳෙන් නැගිටලා ගිහින් මං කාමරේ දොර ඇරියා. දොර ඇරියා විතරයි පුංචි ආච්චි දෙන්නම මම කාමරේ ඇතුළට තල්ලු කරගෙන ආවා. මොකද කීයක ඔබ කරන්න හදන්නේ? ඔබට ඕන අපිව අර මිනිස්සු ඉස්සරහ ලැජ්ජ කරන්නද? තියෙන වැඩ රාජකාරීත් පැත්තක දාලා ඒ මිනිස්සු ආවේ උඹව බලන්න. ඔබ මොකද්ද කරේ? කටුවට වැදිච්ච ඉපා වගේ කාමරය ඇස්සට එලා හිටියා. අර මිනිස්සු ඉස්සරහටත් උඹ ආවද අපි ගැනවත් හිතලා? හො ආච්චිලා ගැන මම මොකටද හිතන්නේ? මං ගැන හිතලා වැඩ කරන්නේ නැති මිනිස්සු ගැන මං කොහොමද හිතන්නේ? උඹ කොහොමද කියන්නේ අපි උඹ ගැන හිතන්නේ නැහැ කියලා ගැතකි? උඹ අනාගතය ගැන හිතලා නේද උඹට අර දරුවත් එක්ක මේ කටයුතු තීන්දුව කරේ? ඔයාලා එහෙම දෙයක් කරේ කොහොමද මගෙන් අහන්නේවත් නැතුව? මම වේදනාවත් කේන්තියක් පිරෙච්ච ඇස් දෙකෙන් බැලුවේ ආච්චි පුංචි දිහා. ඇත්තටම ඔයාලා මගේ අයද? මගේ අය නම් ඔයාලා ඒ වගේ වයසක මිනිස්සෙක්ට මාව තීන්දුව කරයිද? මගේ අම්මයි තාත්තයි හිටියනම් මට කවදාවත් මෙහෙම කරන්නේ නැහැ. තමාගේ දරුවගේ දරුවට මෙහෙම අපරාධයක් කරන්න පුළුවන් ද ආච්චි? ඔයා මගේ අම්මගේ ඇත්ත අම්මා නෙමෙයි. එහෙම වුණා නම් මේ වගේ දෙයක් කවදාවත් මට කරන්නේ නැහැ. උඹ කට පරිස්සම් කරගනින් කීයද කී? මොනවද උඹ කියවන්නේ? මගේ බඩින් වදාපු කී තමයි උඹේ අම්මා. ඒක වෙන කාගේවත් නෙමෙයි මගේ. උඹේ කරඬඩ උස් මහත් වෙච්ච ගමන් උඹ කතා කරන හැටිද මේ? ආච්චි වල ඇස් දෙකේ කඳුළු පුරවගෙන කතා කරත් මට එයා කෙන කිසිම අනුකම්පාවක් දැනුනේ නැහැ. දැනුන එකම දේ ඒ දෙන්න ගැන කලකිරීමක් විතරයි. අම්මා දැන් වචන කියාගෙන දෙන්නම හිත රිදව ගන්න එපා. අම්මා කාමරයට යන්නකෝ මං චුටිට කතා කරන්න. ආච්චි ගැස්සල කඳුළු තියෙන දැක්කම පුංචි ගොඩක් සංවේදී වුණා. නිර්මලා මෙන්න මේකට කියපන් මේ දේවල් කරන්නේ අපිට සැප විඳින්න බලාගෙන නෙමෙයි කියලා. ඒකට දෙන්න ඕන සෑම සැපක්ම දීලා සතුටින් ඉන්නවා දකින්න කියලා. මට ඕන සතුටක් නෑ. මගේ සතුට මං හොයා ගන්නම්. ඒකට කවුරුත් මහන්සි වෙන්න ඕන නෑ. ඇස් දෙකේ කඳුළු පිහදගෙන කාමරෙන් යන්න හදපු ආච්චි මගේ කතාවත් එක්ක ආයෙත් මන් දිහා හොරවල බැලුවා. අම්මා යන්නකෝ. දන්නවනේ ඉතින් මෙයාගේ හැටි. ගිහින් බියර් ටික බීලා නිදා ගන්නකෝ. මම පස්සේ කැම මේස ඇස් කරලා දාන්නම්. ආච්චි කාමරෙන් ගියාට පස්සේ පුංචි මන් ළඟට වෙත් අතින් අල්ලගෙන මාව ඇඳෙන් වාඩි කරා. චූටි ඔය ආච්චිට කතා කරපු විදිය හරිම වැරදි. ආච්චිගේ හිත රිදුනා වගේ වචන වලට. එතකොට මගේ හිත රිදෙනවා කියලා ඔයාට තේරෙන්නේ නැත්ද පුංචි? මට කොච්චර අසාධාරණද ඔයාලා කරන්න හදන්නේ? නාකි මිනිස්සෙක් කසාද බඳින්න හදලා. ඔයා යව දකින්න නැතුව කොහොමද නාකිය කියන්නේ චූටි? එයා හරිම දැනුගත් මිනිස්සෙක්. ඒ වගේ කෙනෙක් ළඟ වට සතුටින් ඉන්න පුළුවන්. පුංචි මට ඕන මං කැමති මිනිස්සෙක් එක්ක ජීවත් වෙන්න. ඔයාලා තෝරලා දෙන මිනිස්සයා කොරෙක් අන්තික් පීරෙක් වුණත් මං කසාද බඳින්න ඕනද? මෙයා හැම කෙනෙක් නෙමෙයිනේ. ඔයාට වඩා ටිකක් වයස වැඩි. එච්චරයි. ඉන්නකෝ මං අර ෆොටෝ එකක් පෙන්නන්න. නෑ මට ওই මිනිස්සයා බලන්න ඕන නෑ. එයා හොඳයි නම් ඔයා මේව බැඳ ගන්නකෝ. එයා කැමති උනේ ඔයාට මිසක් මට නෙමෙයිනේ චූටි. කොහොමද ඔයාගේ කටයුතු කරුණාට පස්සේ මාත් මගේ ජීවිතය ගැන හිතන්න ගන්නවා. මාව බිල්ලට තියලා ඔයාට ගැලපෙන මිනිස්සෙක් අසාද බඳින්න සතුටින් ඉඳි. ඊට පස්සේ මමනේ දුක් විඳින්න ඕන.
ඔයාට තේරුම් කළා දුන්නට වැඩක් නැහැ චෝටි. කවදා හරි ඔයා තේරුම් ගනි අපි ඔයාට කරේ වැරද්දක් නෙමෙයි කියලා. ඒ ළමයාට පොඩි පාර්සලයක් ගෙනාවා. අන්න එක කැම මේසෙට තියලා තියෙනවා. ගිහින් ඇරලා බලන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා. මගේ පිට අතකාගෙනම පුංචි ඇඳෙන් නැගිට එහෙම කියාගෙන. ලබන මාසේ 2 වෙනිදාට රෙජිස්ට්‍රේෂන් එක දාගත්තා. මොකද ඔයාව යායින රටට ගන්න කලින් ලිය කියවිලි හදාගන්න විවාහ සහතිකය ඕනේ කියලා. කාමරේ තුරෙද්ද මේත් කරගෙන සාලයට යන්න හදපු පුංචි එතනම නැවතිලා මගේ දිහා බලලා කිව්වේ ඒ ඕන්ගේ අන්තිම තීරණය බව නොකිය කියමි. මට ඒ වෙලාවේ දැනුනේ මම මේ ඔයගොල්ලෝ ගැලවෙන්න බැරි තරමටම හිර වෙලා කියලා. ඒත් එතනින් ගැලවෙන්නේ කොහොමද කියලා මට අදහසක් තිබුණේ නැහැ. මං ගෙදරින් ගියත් ආච්චි පුංචි කොහෙන් හරි මාව හොයලා මේක අසද්ද කරන බව මං ස්ථීරටම දැනගෙන හිටියා. ඒ නිසා මං ගොඩක් කල්පනා කරලා ලොකු තීරණයක් ගත්තා. ඒ තීරණය නිසා සමහර විට මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒකට මං බය වුණේ නැහැ. ඊට වඩා මං කැමති මිනිස්සෙකුගේ නිදහසේ ජීවත් වෙන්නයි මට ඕන උනේ. ඒ නිසා කැමැත්තෙන් හරි මේ කසාදෙට මං කැමති වුණා. මොකද මට ගැලවෙන්න තියෙන අවස්ථාවත් මේ කසාදය ඇතුලේ තියෙන නිසා. ඒ ගැන හිතලා නාකි මනමාලේ කසාද බඳින්න මම මගේ හිත හදාගත්තා. කේතකි මේ බලපං අර ළමේ ලස්සන සාරේකුයි රත්තරන් බඩුවකකුයි උඹට වෙලා මේ ඇඳට ගොල වෙලා ඔහේ කල්පනා කරගෙන හිටපු මගේ කාමරේට ආච්චි අම්මාවේ බරට බරේ මොනවද බඩු ගොඩ කොත්තුස්සගෙන. ඒත් ඒ මොනවද කියලා බලන්න මං ඇස්සොස්සලා ආච්චි අම්මා දිහා බැලුවේ නැහැ. හිතේ තිබ්බ කේන්තියටම මං ඇඳ අනිත් පැත්තට ඇස් දෙක පියාගත්තා. ඒත් එක්කම එයා අතේ තිබු බඩු ගොඩ මගේ ඇඳ උඩින් තියලා ගියා කියලා මට දැනුනේ මොකද්ද මන්ද පෙට්ටියක් මගේ කකුලේ ගෑවෙන්න ගත්තේ හින්දා. හිතට ආපු ආවේගයට මං ඒ ඔක්කොම බිමට වැටෙන කකුලෙන් පහළට තල්ලු කරලා දැම්මා. ඒ සත්‍යෙට පුංචි එකපාරටම කාමරේට ඇවිත් බිමටලා තිබුණ බඩු එකතු කරලා මට බැන අල්මාරියට දාලා වහලා ගියා. එන්න කේතකි සාරේ ජැකට් එක මහන්න වගේ මෙෂර්මන්ට් ගන්න මට බෑ. ඔය දේවල් ඕන නැහැ. මම එදට මොකක් හරි ගවුමක් අඳිනවා. පිස්සුද? එදාට ෆොටෝ ගන්නත් කෙනෙක් එනවා. විකාර කරන්නේ නැතුව මෙන්න මෙහෙ එනවා. කොස්සෙත් මට වැඩ කොහෙද ගහලා තියෙන්නේ. ඇඳට කුඩේලා හිටපු පුංචි මම බලෙම නැගිට ගත්තා. පුංචිගේ බෙල්ල වටේ දාගෙන හිටු ටේප් එක අරගෙන මගේ ඇඟේ හා මෙහා පටලලා මම ඔහෙ දැහැඟීමක් දැනීමක් නැති ප්ලාස්ටික් බෝනික් එක වගේ යට කැමති දෙයක් කරන්න ඉඩ දුන්නා. මගේ සාරියට ගැලපෙන්න මහන හැට්ටේ කිසිම අඩුපාඩුවක් නැතුව පුංචි හරිම ලස්සනට මහනවා කියලා මම දන්නවා. ඒ පුංචිට තරම් ලස්සනට ඇඳුම් මහන මේ ගමේ කාටවත් බෑ. ඒත් ඒ මහන හැටි මම ලස්සන කරන්න එයාලා උත්සාහ කරාට ඒක අඳින දවස තරම් අවලස්සන දවසක් මගේ ජීවිතේ කවදාවත්ම නැහැ කියලා එයාලා කවදාවත් තේරුම් ගන්න එකක් නැහැ. අත උදේ අම්මා හිටියානම් උඹේ ලස්සන දැකලා සතුටින් පැලේ කේතකේ. ලාරෝස පාට අස්වරයක් අඳලා කෙලපාමුල කොණ්ඩේ කුලි කරලා බැඳලා පැත්තකින් තම්පාට ඔකිඩ් මල් දෙක තුනකින් මගේ කොණ්ඩේ සරසලා තියෙන හිට දෙකලා ආච්චි අම්මගේ වැස් දෙකේ කඳුළු පුරවගෙන ඇත්තමයි කේතකි අද ඔයා හරිම ලස්සනයි. ජුවලරිස් මේකප් තාම දාලා නැතුව මෙහෙම ලස්සන නම් ඒ දේවල් ටික සම්පූර්ණ නම් තවත් ලස්සනට පෙනේ. අම්මා කිව්වා වගේ අද අක්කා හිටියේ නම් එයාට ගොඩක් සතුටු හිතේ. එයාගේ තුව කොයිතරම් ලස්සනද කියලා හිතලා. පුංචි තාච්චි අම්මා කියපු කතාවට අඩු වැඩියක් එකතු කරේ. ආච්චි අම්මගේ උරහිසට බර වෙලා. අම්මා හිටියනම් මට මේ කරන අපරාධයට මේ මිනිස්සේ ආයේ මැරෙයි පපුව පැලිලා. මං කේන්තියටම කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන. මගේ කතාවට පුංචිගේ ආච්චිගේ මූණේ හිනාව එක පාටම නැතිලා ගිහින් ආච්චි මගේ දිහා රවලා බැලුවා. "අත වගේ දවසක තුමට ඕන අපේ හිතට දාලා සතුටු වෙන්න නම් එහෙම කරපන්. ඒත් අපි උඹට කවදාවත් අවඩක් කරන දෙයක් නෙමෙයි කරන්න හදන්නේ. උඹ ඒක අද තේරුම් ගනි." කඳුළු හංගගෙන ආච්චි අම්මා මට කියලා යද්දි ඒ කඳුළු දැකලා මගේ හිතට පොඩිවත් දුකක් දැනුනේ. මට ඇත්තෝනේ එයාලා වචන වලින් විතර ලැබුණු සතුටක් විතරයි. පුංචි මාව ලස්සනට අඳලා ඉවර වෙලා සාලයට එකගෙන යද්දි මට දැනුනේ මාව මරන්න එකගෙන යන හරකෙක් වගේ. වෙනසකට තිබුණේ මාව ඇදගෙන යනවා වෙනුවට හරිම ආදරෙන් සාලයට එකගෙන ආපු එක විතරයි. මං කාමරෙන් ඉඳන් සාලයට එද්දි තැන් වල වට වෙලා කතා කර හිටපු හැමෝම එකපාරට මගේ දිහා හැරිලා බැලුවේ. එකට කතා වෙලා වගේ. හැමෝගෙම ඇස්සේ වෙලාව තිබුණේ මගේ ළඟ නින්දා. මං ඉක්මනටම බිම බලාගත්තා. යමු කේතකි. ජිස්ටර් නෝන බලාගෙන ඉන්නවා. පුංචි මගේ කනට ලං වෙලා කිව්වේ හිමීට. "ඔහොම බොම්මගෙන ඉන්න එපා කේතකි hina වෙලා ඉන්න. අද කොච්චර ලස්සන දවසක්ද." පුංචි මට විතරක් ඇහෙන්න කියන ගමන් මාව රෙජිස්ටර් නෝනා හිටපු මිනිස්සුගාවට එක්කන් ගියා. මට ඉස්සර රෙජිස්ටර් නෝනා හිටගෙන ඉති මගේ හපැත්තේ හිටියේ අද මං කසාද බඳින්න නාගේ මනමාලය. මං කිතියා එන්නේ සැරෙන් සැරේ බලනට මං ඇස් කොනෙන් දැක්කා.
බිම බලාගෙන මොනවද හොයන්නේ? ඔය ඇති බිම බලාගෙනම හිටියා. පොඩ්ඩක් මගේ දිහත් බලන්න. මම බිම බලාගෙනම කල්පනා කරන් ඉඳි මගේ කනගාව වෙන යනු කටහඬ මම එකපාරටම ගැස්සලා ගියා. ඒ ගැස්සන පාරට මං නාකි මනමාලයක දිහා ඔරවල බලන්න ඔළුව ඉස්සුවා විතරයි. විශ්වාස කරන්න මං ගාව හිටියේ මං ඉදා ගෙදරදී පිටිපස්සේ තට්ටයක් තිබුණු නාකි මනමාලය නෙමෙයි. ඉත්තයි කර කොන්නට ජෙල් ගාපු hina වෙද්දි මොන එක කම්බුලක් වලගැහෙන ගන්න හිබමිකට යාවෙච්ච දිගස් දෙකක් තියෙන ලස්සන පිරිමි ළමයි. එයා හරියට මං ජීවත් වෙන්න හීන දැකපු පිරිමි රූපෙට 100%ක් සමානයි. මේක මං දකින දවල් හීනයක්ද එහෙමත් නැත්නම් මගේ අස්සල දෝෂයක්ද කියලා හිතලා මං කලබලෙන් වටපිට බලද්දි මගේ පුංචි පැත්තක ඉඳලා මගේ දිහා බලලා hina වෙනවා දැක්කා. එයා ළඟම තව පිරිමි කෙනෙක් හිටගෙන ඉන්නවා දැකලා මං ලොකු ඕනකමින් මේ මිනිස්සයා දිහා බැලුවා. එදා මං දැක්කපු පිටිපස්සේ කොණ්ඩේ නැති තට්ටේ තියෙන මිනිස්සයා අයා කියලා මට මතක් වුණා. ඉත් සිත් වෙන කිසිම දෙයක් මට හිතා ගන්න බැරිව මං මේ මිනිස්සයා දිහාම බලාගෙන ඉද්දි ඒ මගේ පොඩි මාමා. එයාට තමයි නාකි මනමාලය කියලා නමක් දැම්මේ. ඒත් මගේ පොඩි මාමා එච්චර නාකි නෑ. අවුරුදු 47ක් විතරයි. මගේ කනට ලං වෙලා එහෙම කිව්වේ මගේ නාකි මනමාලයා. නෑ මගේ හීන කුමාරයා. මං හැමදාම හීනෙන් දැකපු හීන කුමාරයා. එයා කියපු කතාවට මට එකපාරටම ලැජ්ජාත් හිතුණා. හිතේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඒව දැනගන්න ඕනද? ඒ ආයෙත් මගේ හීන කුමාරයා. ඔව් මම හිමීට කිව්වා. ඔයව නීතියෙන් මගේ කරගෙන තව පොඩි වෙලාවක්නේ තියෙන්නේ. ඊට පස්සේ හැම එකකටම උත්තර දෙන්නම්. මොකද අපි දෙනක් බැන්දට පස්සේ තව දෙන්නෙක් අසාද බඳින්න ඉන්නවා. ඒ කවුද? මම බිම බලාගෙන මෙහුවේ. එයා දිහා එකපාරටම බලනකොට ලැජ්ජ නැහැ හිතුන හින්දා. ඔයාගේ පුංචි මගේ පොඩි මාමයි. එයා එහෙම කියාදී මං ඇස්සොස්සල පුංචි දිහා බැලුවා. පුංචියා බඳින්න ඉන්න කෙනා ඒකෝ මගේ හීන කුමාරයාගේ පොඩි මාම එක බර කතාවක. අද පුංචිගේ මූණ hina වෙන්න එකයි. පුංචි කතා කරන වචනයක් ගන්න මූණ hinaවෙන් ලස්සනට පිරලා තිබුණා. අන්තිමට පුංචිලත් ලස්සන ජීවිතයක් ලැබිලා කියලා මට හිතෙද්දි අද කොච්චර ලස්සන දවසක්ද කියලා මට හිතුණා. මෙච්චර දවසක් කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව පුංචිට යාචරය දොස් කියලා. එයාලගේ හිත රිතෝපයකට මට මං ගැන මෙතුනේ ලොකු තරහක්. ඒත් ඒ තරහ එකපාරටම නැති වෙලා ගියේ මේසේ ඇස්සෙන් මගේ හීන කුමාරයා මගේ අත හිමීට අල්ලගත්ත නිසා. එයාගේ අත මගේ අත ගෑවෙතිම මාව අයිස් කැටයක් වගේ සීතල වෙලා ගියේ හිතේ තිබ්බ ලැජ්ජාවට. ජීවිතේ පළවෙනි වතාවට කියා ගන්න බැරි සතුටක් දැනුණා. මෙච්චර කල් හොයා හිටපු සතුටක් එකපාරම මාව හොයාගෙන ඇවිත් කියන හැඟීම මට දැනුණා. පහන් එක කතා කරන වචනයක් ගානේ මට දැනුනේ ලොකුම ලොකු සතුටක්. එයා එක කතා කරන්නේ පළවෙනි වතාවට උනත් එයාව මන් දන්නේ ගොඩක් කාලෙකින් ඉඳන් කියලා මට දැනුණා. කේතකී මින්සරා ඔන්න අතේ ඉඳන් ඔයා කේතකී මින්සරා දිසානායක. ඒ කියන්නේ පහන් දිසානායකගේ නීත්‍යානුකූල බිරිඳ. පහන් මගේ අතේ එයා පලන්දපු රත්තරන් මුද්ද තියෙන අත හිමීට අරගෙන පුංචි හාඳුවක් දුන්නා. දන්නවද කේතකී? මම ඔයාව දැක්කේ මගේ යාළුවෙක්ගේ වෙඩින් එකකදී. ඒ දවසේ තාමත් මට මතකයි. ඔයා පුංචි ළමයි ටිකක් වට කරගෙන බර කතාවක හිටියේ. මං එදා වෙඩින් එකට ඇවිත් කළේ පැත්තකට වෙලා ඔයා දිහාම බලාගෙන හිටපු එක විතරයි. මං හිතන්නේ මුළු දවසේම මගේ ඇස් තිබ්බ ඔයා ගාව. එදා දවසින් පස්සේ මගේ මුළු හිතම ඔයා අරගෙන ගිහින්. හොඳ මේ යාළුවාගේ වෙඩින් එකට දවස් 4කට විතරක් ලංකාවට ආපු මම ඔයා නිසා මාසයක්ම නැවතිලා ඔයා ගැන හොයන්න පටන් ගත්තා. අන්තිමට යාළුවාගේ මාර්ගෙන් මං ඔයා ගැන හොයාගත්තා. හොයාගත්ත දවසේම මගේ පොඩි මාමට යෝජනාවක් ඔයාගේ ගෙදරට එවුවා. මගේ යෝජනාවට ඔයාගේ ආච්චි පුංචි දෙන්නම ගොඩක් කැමතුණා. මම පොඩි මාමට කියලා දවසක් දාගෙන ඔයාව බලන්න එන දවසේ මං ඉන්න ටිකක් පරක් වුණා. එදා ඉන්න දවසේ තමයි මං දැනගත්තේ මගේ ඉස්සරහා හරිම අහිංසක මොනක් තියාගෙන හිටියට මගේ කෙල්ලට හොඳටම ෆුට්බෝලුත් පුළුවන් කියලා. පහන් මගේ කම්මුලක් රිතෙන නොරිතන ගානට මිරිකලා මගේ මූණට එපුණා. අවුරුදු 29ක් වෙච්ච තරුණ මාව නහකි මනමාලෙක් කරලා ඒ මැදට මගේ පොඩි මාමට තට්ටයක් කියලා නමකුත් හදලා මං හැරිනේ. අනේ මං එහෙම කරේ හිතලා නෙමෙයි තරහට. මගේ යාළුවා කිව්වේ වෙඩින් එකේ හිටපු වයසක මිනිහෙක් මගේ දිහා අමුතු විදියට බලන් ඉන්නවා කියලා. මං හිතුවේ මේ මිනිහයා වෙන්නේ නැති කියලා ගෙදරට යෝජනාව ගෙනාවේ. ඒකයි මම බොරුවට අඬන්න වගේ මුණ හදාගත්තේ. මගේ මූඩ තකතිර වැඩ ගැන මටම ලැජ්ජ හිතලා. ඒත් දිගට මෙහෙම ඉන්න මගේ පහන්වට ඉඩ දුන්නේ නැහැ. එයා ආයෙත් මගේ අත අල්ලගත්තා. මලක් වගේ හැරෙම පරිස්සමට.
කේතකි. මං දන්නවා මේ දේවල් ගොඩාක් ඉක්මනට සිද්ධ වුණා කියලා. මොකද මට ඔයාව සදහටම මගේ කරගන්නකම් ඉවසල්ලක් නැති වුණා. අනිත් එක මට බය හිතුණා. මං ඉතින් ගොඩක් ආදරය කරන මේ පුංචි සුරංගනාව මටත් කලින් කවුරු හරි උතුරු කෙනෙක් කියලා. කවදාවත් කිසිම ගැහැණු ළමයෙකුගෙන් මම මෙච්චර ආදරණීය වෙලා නැහැ. ඒ ඇයි දන්නවද? මගේ ජීවිතේ ආදරය කියන වචන 4ට ඉඩක් කිසිම ගැහැණු ළමයෙක්ට තිබිලා නැහැ. ඒ ඉඩ පළවෙනි හා අවසාන වතාවට දිනාගත්තේ ඔයා. පහන ගැස්සල තිබුණ අවංකකම මං උනෙන් තියෙන ආදරයත් මං ඒ මොහොතේ එයාගේ ඇස්වලින් කියව ගත්තා. මේ ලෝකෙ මට මෙච්චර ආදරය කරන පිරිමියෙක් ඉන්නවා කියන අහිංසක ආඩම්බරයත් මගේ හිතට දැනුණා. මං ඔයාට ගොඩාක් ආදරේ කේතකී. මං පොරොන්දු වෙනවා මේ අල්ලගත්ත අත මගේ හුස්ම නවතින දවසට හැර අත්හැරෙන්නේ නැහැ කියලා. අද ඉඳන් පටන් ගත්ත අපි දෙන්නගේ ආදර කතාව ඇතුළේ ඔයාගේ ඇස් දෙක ටික කඳුලක් අතටන මං ඉඳ තියන්නේ. මේ අත් දෙකේ මං ඔයාව හැමදාම රැක බලා ගන්නවා. ඔයාගේ හැම සතුටකදීම දුකකදීම මං ඔයාගේ පිටිපස්සේ හැවණැල්ලක් විදිහට ඉන්නවා. තේරුණාද මගේ මැනිකට? පහන් දිසානායක. එහෙමත් නැත්නම් මගේ ආදරණීය සම්පුරුෂයා හරිම හැඟීම්බරව කියාගෙන යද්දී මං ඇස් දෙකේ සතුට කඳුල පිටින්ම එයාව තදින් වැළඳ ගත්තා. මට එයාගේ ආදරය තවත් දරා ගන්න ඉන්න බැරි වුණා. කතා කරන වචන තිබුණේ නැති තරමට එයාගේ ආදරෙන් මම ගොළු වෙලා තිබුණා. මගේ මුළු ලෝකෙම අතේ ඉඳන් එයා කියලා මට දැනෙද්දී එයා හරිම පරිස්සමට මගේ හිස් මුදුන මත උණුසුම් සිපුමක් තියලා එයාගේ පපුව මැද්දට හරිම ආදරෙන් තුරුළු කරගත්තා.